Welcome to my YouTube channel. අද කරන්න යන්නේ ටවර්මිනා vlog එක, travel vlog එකක්. අර වලට කලින් කිව්ව ටවර්මිනා vlog එක තමයි ගෙනල්ලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මෙසීන වල ඉඳලා ටවර්මිනා වලට යන්න පැයක වගේ කාලයක් තමයි යන්නේ train එකේ. train එකේ උදේම ගියේ හින්දා සෙනග නෑවලා දැක්කනේ කලින් වීඩියෝ එකේ. ඊට පස්සේ train station එකෙන් බහලා එතනින් බස් එක අරගෙන සිටි එකට යද්දී ගත්ත වීඩියෝ ටික තමයි මේවල දකින්නේ. බහැලා ආය ගන්න බැරි හින්දා තමයි බස් එකේ යද්දිම වටපිටාව චුට්ටක් වීඩියෝ කරලා ගත්තේ. කොහොමද කියලා පෙන්වන්න. සාමාන්‍යයෙන් ටවර්මිනා කියන්නේ කන්දු සහිත ප්‍රදේශයක්. හරියට ලංකාවේ නුවර නුවරඑළිය වගේ තමයි ඉතින්. හරි ලස්සනවල බලන්නකෝ. දැන් ඔයාලට පේන්නේ ටවර්මිනා වල පොර්ත මෙසීනා කියන එක. සාමාන්‍යයෙන් පොර්ත කියලා කියන්නේ ඉතාලියෙන් දොරටුවට. එතකොට ටවර්මිනා සිටි එකට ඇතුළත් වෙන්න දොරටු දෙකක් තියෙන එකක් පොර්ත මෙසීනා, අනිත් එක පොර්ත කතානියා. පොර්ත කතානියා එකත් ඔයාලට වීඩියෝ එක බලාගෙන යද්දී පෙනෙයි. එතකොට දැන් ඔය සිටි එකට ඇතුළත් වෙලා සාමාන්‍යයෙන් උදේ හින්දා තමයි ඔය කට්ටිය අඩු. ඔයාලට වීඩියෝ එක බලාගෙන යද්දි තේරෙයි මිනිස්සු කොච්චරක් මේ ටවර්මිනා සිටි එක බලන්න එනවද කියලා. ඇත්තටම ටවර්මිනා කියන්නේ මට එපා වෙන්නෙම නැති නගරයක්. කොච්චර කියත් එපා වෙන්නෙත් නෑ. යන්නේ නැතුව ඉන්න හිතෙන්නෙත් නැහැ. ඔයාලත් බලන්නකෝ මේ වීඩියෝ එක බලලා සිටි එක ලස්සනද නැද්ද කියලා. අපි ඉන්නේ සිසිලි කියන දූපතේනේ. එතකොට ඒ දූපතේ මොන නගරෙට ගියත් අපිට මුහුද නම් නොඅඩුව හම්බෙනවාමයි. ඉතින් බලන්නකෝ කොතෙන්ද ගියත් අපිට මුහුද බලා ගන්න පුළුවන්. ඇත්තම කියන්න මම එදා ටවර්මිනා ගියේ ෆොටෝ ෂූට් එකක් කරන්න. ඉතින් ඒ ෆොටෝ ෂූට් එක කරලා අපිට හම්බෙච්ච වෙලාවෙන් තමයි මම ටවර්මිනා vlog එක කරේ. දැන් මේ තියෙන ලස්සන බාර් එකක්. මෙහෙ ඉතාලි වල ලස්සන බාර් තියෙනවා. ඉතින් ඒ බාර් වල කන්නද බොන්නද ඕන තරම් දේවල් තියෙනවා. මෙයාලට පේන්නේ පොර්ත කතානියා. මම අර කිව්වනේ දොරටු දෙකකින් ටවර්මිනා සිටි එකට ඇතුළත් වෙන්න පුළුවන් කියලා. ඒ අනිත් දොරටුව තමයි මේ. ඒ කියන්නේ පොර්ත කතානියා. පේනව නේද සෙනග? මම කලින් කිව්වා වගේම ටවර්මිනා කියන්නේ ටුවරිස්ට් සිටි එකක් හින්දා සහ සමරක ලම් වෙන හින්දා මිනිස්සු ගොඩාක් මේ සිටි එක බලන්න එනවා.
තියෙන්නේ පැණි රහ කඩයක්. මේක ඉතින් හැමදේම වගේ තියෙනවා. මේකට පොඩි අයද ලොකු අයද කියලා වෙනසක් නැහැ. හැමෝම යනවා. පැණි රහට ඉතින් කවුද ආස නැත්තේ නේද? මේ තියෙන්නේ ලංකාවේ අර දොදොල් මස්කට් විකුණනවා වගේ මෙහි ආමන්ඩ් පිස්තාකියෝ පැණිවල දාලා අපිට කෑලි කපලා අපිට ඕන ගාන කිරලා දෙනවා. මේ තියෙන්නේ චොක්ලට් කඩයක්. මේකේ අපිට කාලා බලන්නත් දෙනවා. කාලා බලලා ඔයාලා කැමති නම් ඒ චොක්ලට් එක අපිට මිලට අරගෙන ගෙනියන්න පුළුවන්. ටවර්මිනා කියන්නේ ඉතින් පොඩි නගරයක්, පොඩි සිටි එකක්. මේකේ මම ඔයාලට පෙන්නුවේ පොඩි කොටසයි. එතකොට ටවර්මිනා වල තව ඔයාලා නොදකපු ගොඩාක් තැන් තියෙනවා. ඒවා ඔයාලට පෙන්වන්න මම වෙනම දවසක වෙනම වීඩියෝ එකක් ගේන්න. ටවර්මිනා වල තව 15 කොටසක් තියෙනවා. ඒ 15 කොටසට කේබල් කාර් වලින් යන්නයි එන්නයි යුරෝ 10ක පමණ මුදලක් තමයි ගන්නෙ. ඉතින් අදට ගෙනාපු වීඩියෝ එක ඉවරයි. ඔයාලා එන්ජොයි කරා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ලබන සතියෙන් හම් වෙනකන් ආදරේ උම්මා, පරිස්සමෙන් ඉන්න, පුස්සන්න, කිස් පිටයි ආදරේ උම්මා. බයි.